Hello guys, මොකද වෙන්නේ? මමත් අලුත් කෙනෙක් YouTube වලට ආපු අලුත් කෙනෙක්. වැඩි කතාවක් නැතුව ගේම් එකට යන්න. මේ තියන්නේ මගේ ගෙදර. ලියමල් ලියලා ගිහින් අම්මා හරි තාත්තා හරි බලමු මොකද දන්නේ ලියුම. බ්‍රෙක්ෆාස්ට් ගන්නලු ගරාජ් එකස් කරන්නලු. ඕක තමයි ඉතින් හැමදාම තියෙන්නේ. මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එකකින් ඉන්න ඕනේ. ලියුම බලමු. ජෙනියා දාලා තියෙනවා පාලු යන් නගරේ ඇතලා දාපු පාලු අට්ටක්කා ගොවිතැනක් තියනවලු. එතනට එන්නලු ඔක්කොම ඇස්සෙමුලු. හෙලෝවින් සමරන්න යන්නේ පාරටම. ඉතින් දැන් මමත් යනවා මට පරණ බයිසිකලේ හදාගෙන. ගරාජ් එක අස් කරගෙන ඉන්නේ. ගරාජ් එක තව ටිකක් හැඩි කරන්න එනවා. මේ තියෙන්නේ ගේම් එක MB52 ගේම් එකේ ක්වොලිටිය. ඔයාලට ඇත්තටම ගේම් එක ගියොත් ඒක හොයාගන්න පුළුවන්. මේ පොඩි බග් තියෙනවා. පෙට්ටිය විසික් කළා දාන්න පෙට්ටිය ඇත්තටම වැඩක් නෑ. මේ බග් දැක්කද යාළුවනේ? මේවා දැන් රෝද හොයාගන්න ලොක් නා යාළුවනේ සරෙන්න එපා. ඔයාලගේ ගෙදර මොකක් හරි තියෙන යතුරක් අරගෙන ඇවිල්ලා අරින්න. දැන් මම මේ කාර් එකේ යතුර ගෙන ආවේ මේක අරින්න. හැඩි කරීමේ පළවෙනි තැන මම තමයි. මම දැන් මේ අතරත් මේ විහිං සිත් කරනවා. එතකොට හැඩියනවා හොදටම. දාහුණක් ගත්තා. දෙවනියර ලංගාගත්ත ඊළ අපරාධයක් වෙනවද නැහැ. දැන් හැරිය ගාවට යනවා කියන එක නම් අපරාධයක් වෙනවා. මොකද ඊවත් හැරියද ජෙනියා ගාවට යනවා කියන්නේ කොච්චරනම් එපා වෙනවද? නගරෙන් එහා පැත්තට බයිසිකල් පාගනවා කියන්නේ. අපි යන් යාළුවනේ subscribe කරන්න මාව. මේක තමයි ඔයාලට වටපිටාව පෙන්වන්න බෑ ගේම් එකේ. ඕක තමයි මේ pumpkin from Mr. Donkey. ජෙනියාගේ බයිසිකලේ. ජෙනියා ෂුවර් එකට එකෙක් හරි අල්ලගෙන ගිහිල්ලා. මම කිව්වා ඔකට යන්න එපා කියලා. දොර වහගන්න. මොකද්ද ජීවියා? මී මොකෙද්ද මේ? එන උසයි අඩි 7ක් 8ක් විතර උසයි. ඒනොට මොලේ නෑ. මොලේ පොඩ්ඩයි. ඔළුවත් ලොකුයි මොලේත් පොඩි. ඇඟල් ලොකුයි මොලේත් පොඩි. සවල ගත්තා අපි කියමු. එතන ඇතුලේ ලියුමක් තියෙනවා. ඒක මම ඔයාලට කියවන්නම් මේ මුත් එක්ක බෑ. මම එක සැරයක් ඔයාගේ ලියුම කියවන්න ගිහිල්ලා මට මූ අල්ලගෙන කෙලියා. කෙලින්ම දෑගෙත්තේ කෙලියේ කියලා කෙලියා. දැන් ඉන්න මම ඔය අනුන්ගේ ලියුම් කියවන්න යන්න. ජෙනියාගේ ලියුම් කියවන්න යන්න. දැන් මම ඉස්සෙල්ලා දැනගත්තා ජෙනියා එහෙනම් මාලා කියලා දුන්නා. දැන් ආයෙත් මං හිතන්නේ ජෙනියා තමයි ඔක දීලා තියෙන්නේ. ජෙනියා දිනනවා කියන්නේ මොකක් හරි වැඩක්. අර ජෙනියා ඇත්තටම ඔය ලියුමේ තියෙන්නේ මොකක්ද? මම ඔයාලට කියන්නම් දැන්. ජෙනියා මාව බේරගන්න තමයි හදන්නේ. ජෙනියා ඔක ලියලා තියෙන්නේ මම
දැන් අපි ගේම් එක ඉවරයි කියලා හිතන්නේ අය පානි කමෙන්ට් එකක් දාන්න. තව මේ වගේ ඒවා කිකියද 3ක් හොයන්න තියෙනවා. මූ යනවා අප කපමු මුතුරු කපමු මුකුත් නෑ. පළවෙනි එකේ තිබ්බ දෙවෙනි පළවෙනි එකේ නෑ දෙවෙනි එකේ තිබ්බ තුන්වෙනි එකේ මුකුත් නෑ. මූ යනවා නම් පැත්තකට හරියලා ඉන්නවා. ඔයාට කියන්නේ බක් කියලා යාළුවනේ. අරුවට වෙන මොනවා කමකුත් නෑ. ඒ කියන්නේ මුගේ ඔළුව නෑ. මුට එන්න බෑ එතනින් එහාට. එහාම බක් තියෙනවා නම් කමකුත් නෑ. දැන් වැඩේ වෙලා තියෙන්නේ නෑ හිට එකපාර බග් එක වැටිච්ච ගමන් හිටගෙන. හිට නැත්තම් බඩු මාට්ටු. කැමති විදිහකට උන් බඩු හංගනවා. ඒවට ඔයාලා බක් කියනවාද ළමයි? ඒවට කියන්නේ මෝඩකම කියලා යාළුවනේ. දැන් මම නැගිටින්නේ. බක් එකයි මෝඩකමයි එබෙනකමයි පොඩ්ඩක් එක වගේ. හරියට නමක් බලලා කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඉරන් නම් ප්‍රාර්ථනා කරනවා. ඔයා මේ වීඩියෝ දාපු ගමන් බලන කෙනෙක් නම් තාම මම මුලින්ම channel එක පටන් ගත්තා විතරයි. ඉතින් මට එක subscribe එකක් like එකක් හරි දාලා ඔයාගෙන් තමයි මට ලැබෙන්නේ ලොකුම දායකත්වය. ඉතින් මට එකක් දාලා subscribe කරලා දෙන්න. subscribe කරා කියලා වගේ ඇගින් කැලක් යන්නෙත් නෑ යාළුවනේ. ඔයාට මම බයිනවා කියලා හිතන්න එපා යාළුවනේ. මේ මගේ හැටි. මූ යන්නේ මට අද දවසම හංගිලා ඉන්න වෙයිද දන්නෙත් නෑ. යාළුවන්ට මම පොඩි gift එකක් දෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම subscribe කරොත් තමයි ඒක ඔයාලට gift එක වැටෙන්නේ. හරි මට දැන් හතරම හම්බුණා. මෙතන
එතෙන්ට ආවනම් හරියනවා. එතකොට හොයාගන්න පුළුවන්. හරි මූ හොයාගන්න පුළුවන් එහෙම වුණත් එතෙන්ට ආවොත් නම් හොයාගන්න පුළුවන්. තාම ආවේ නෑ. කෝ තාම ආවේ නෑ. එනවා. අපි යනවා හැංගෙන්න. එතකොට මෙයා මෙතනට එනවා. ඇවිල්ලා අල්ලනවා. අල්ලපු ගමන් අතේ යදිනවා. අත කැඩිලා යනවා. ඕක තමයි වෙන්නේ. සියල්ලම කෝප වෙලා තියෙන්නේ. දැන් මාත් කෝප වෙලා ඉන්නේ. දැන් නම් අවුරුදු දුවල බේරෙන්න බෑ. මම දැන් කොහෙද යන්නේ කියලා බලයි. මම දැන් යන්නේ මේ පෙට්ටියක් කඩන්න. දැන් හරි. දැන් කඩන්න තියෙන්නේ. උඹලන්න පෙට්ටිය කරනවා. දැන් අපිට ඕනේ ක්‍රෝබාර් එක. ලස්සන යතුරු ගත්තා. බාගක් දෙපෙන්නා. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනවා. මමත් එනවා. ඔය වෙලාවට ඉඳ ගන්න නැතුණු භාග්‍යයක් වුණොත් නම් අපි ඉවරයි යාළුවනේ. දැන් මේ දැගත්තේ අපේ වැල්ට කපා ගන්න. දැන් මේ යතුරු දැම්මා. අපි කැපුණා. ඔහොම තමයි අපේ ගේම් එක ඉවර වුණේ. ඉතින් යාළුවනේ ලයික් එකක් දාගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් එකක් දාගෙන යන්න, කමෙන්ට් එකක් දාගන්න හොඳයි නම්. දැන් අපි නම් ගෙයින් එන්නම්. මෙතනින් ගේම් එක ඉවරයි.